welcome back to my YouTube channel. අද මං ඔයාලට අරන් ආවේ කැන්ඩි vlog එක. එහෙනම් ඉතින් යමු මාත් එක්ක. අද අපි කැන්ඩි යන්න ට්‍රේන් එකේ. ඉතින් අපි කලින්ම ෂීට්ස් බුක් කරා. ඔයාලට මම වෙබ්සයිට් එක දාලා තියෙනවා seatreservation.railway.government.lk කියන වෙබ්සයිට් එකට ගියොත් ඔයාලට ෂීට්ස් බුක් කරගන්න පුළුවන්. ඉතින් අපි ගියේ ෆස්ට් ක්ලාස් එකේ. මේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක සහ මම හිතුවා මේක මගේ ලාස්ට් එක්ස්පීරියන්ස් එකක් කියලා. මොකද ඒක මැච් වෙන්නේ නැහැ අපිට. දැන් අපි ට්‍රිප් එකක් යනකොට අපි ආස වටපිටාවේ ලස්සන දේවල් බල ඒකත් ෆීල් වෙන්න අපි යන ගමනේ යන්නනේ. ඉතින් මෙහෙම ෆස්ට් ක්ලාස් එකේ යන එක හරියම තේරුමක් නැති වැඩක්. අපි කතාවේ වී ගියේ අපිට මේ සෙකන්ඩ් ක්ලාස් හරි යන්න තිබ්බා කියලා. ඉතින් ෆස්ට් ක්ලාස් යන්න පුළුවන් ඔය පොතක් කියවන කෙනෙක්ට හරි කාම් එකේ සින්දුවක් දාගෙන එහෙම යන්න ඒ වයිබ් එකට කැමති අය ඉන්නවනේ. ඉතින් ඒ වගේ අයට නම් ෆස්ට් ක්ලාස් ඕකේ. අපි වගේ අයට නම් ෆස්ට් ක්ලාස් හරියන්නේ නැහැ. අපි ගියේ 5:55ට කොළඹින් ආපු පොඩි මැණිකේ ට්‍රේන් එකේ. ඉතින් අපි 8:00 වගේ වෙනකොට නුවරට ගියා. ඉතින් අපි නුවරට ආවා. ඉතින් ඊට පස්සේ අපි උදේට කෑම කෑවා. කාලා එහෙමම අපි දළදා මාලිගාවට ගියා. එදා වැස්ස දවසක් පුතාණන් මං ආස විදිහට මට වීඩියෝස් ටිකක් ගන්නත් බැරි වුණා. මොකද වැස්ස තිබ්බ හින්දා උදේ ඉඳන්ම වැස්ස. අපි ගියේ සෙනසුරාදා දවසක. ඉතින් ලොකු සෙනගක් හිටියේ නැහැ. සාමාන්‍ය ගානට සෙනගක් හිටියා. ඔන්න ඉතින් යම් මාත් එක්ක අපි ඉතින් ඇතුළට ආවා. ගොඩක් ෆොරිනර්ස්ලත් හිටියා එදා නම්. දැන් අපි යමු පහන් පත්තු කරන්න. ඉතින් පහන් පත්තු කරලා හඳුන් කුරු පත්තු කරලා අපි එහෙම්මම ආවා රාජව බලන්න. ඔයාලා දන්නවනේ රාජව නේද? ඉතින් රාජගේ ඇත්තහමට පුළුම් පුරවල තමයි මේක හදලා තියෙන්නේ. සහ අපිට බලා ගන්න පුළුවන් දළදා මාලිගාව ඉදි වෙච්ච දවසේ ඉඳන් ප්‍රතිසංස්කරණය වුණේ කොහොමද කියලා. තව කෞතුකාගාරයක් තියෙනවා. ඒකේ පැරණි රජවරුන්ගේ රාජ-ඇඳුම්, ඒ වගේ පැරණි ආභරණ වගේ දේවල් අපිට ඒ කෞතුකාගාරේ බලන්න පුළුවන්. නමුත් අපි ඒ කෞතුකාගාරයට ගියේ නැහැ. ඔන්න ඉතින් රාජව බලලා අපි ගියා නාථ දේවාලෙට. නාථ දේවාලේ ප්‍රාර්ථනා බෝධියක් තියෙනවා. ඉතින් ප්‍රාර්ථනා බෝධිය ගාවට අපිට යන්න බැරි වුණා වැස්ස නිසා. ඒ හින්දා නාථ දේවාලෙට ගිහිල්ලා එතනත් වැඳ පුදාගෙන අපි ආවා. වැස්ස අඩු වුණාට පස්සේ අපි එහෙමම ආවා වැවරවුමට. වැවරවුම කියන්නේ මං ආසම තැනක් නුවර තියෙන. ඉතින් වැවරවුමට වෙලා චුට්ටක් වෙලා ඉඳලා අපි ෆොටෝස් අරගෙන ඊට පස්සේ අපි දැන් යන්න හදන්නේ පෙරාදනිය මල්වත්තට. ඊට කලින් අපි යනවා කෑම කන්න. අපි කතා වුණා විටෝස් එකෙන් කමු කියලා. අපි මැප් එක දානකොට වැවරවුමේ ඉඳන් පොඩි දුරක් තමයි විටෝස් එකට තිබ්බේ. ඉතින් අපි කට්ටිය කතා වුණා කතා කරම අපි ඇවිදගෙන යමු කියලා. ඉතින් ඒ හින්දා අපි වැවරවුමේ ඉඳන් කතා කර එහෙම්මම විටෝස් එකට ගියා. ගිහිල්ලා දවල්ට කාලා එතන ලස්සන වයිබ් එකක් තියෙනවා විටෝස් එකේ. කැන්ඩි විටෝස් එකෙන් try කරපු first time තමයි මේ. ඉතින් මම හරි මාසයි විටෝස් පීසා කන්න. කැන්ඩි බ්‍රාන්ච් එකත් රෙකමන්ඩ් කරන්න පුළුවන්. කෑම රසටම තිබ්බා. ඉතින් අපි දවල්ට කාලා අපිට ලොකු වෙලාවක් තිබ්බෙත් නැහැ. ඒ වුණාට බොට්නිකල් එකට යන්නත් ඕනකම තිබ්බා. ඒ
හින්දා අපි යනකොට 3:04 වගේ කිට්ටුනා. මොකද 5ට බොට්නිකල් එක ක්ලෝස් කරනවානේ. ඉතින් ඒ හින්දා අපි එතන ඉඳන් පික්මි එකක් දාගෙන අපි බොට්නිකල් එකට ආවා. ඉතින් ලස්සන වීඩියෝස් වලට අරන් එන්න විදිහක් නැහැ. එදා වැස්ස දවසක් නිසා ක්ලයිමේට් එක එච්චරම හරි නැහැ. සහ ඒක සීසන් එකක් නෙමෙයි නිසා මල් එහෙම පිපිලා තිබ්බෙත් නැහැ. ඉතින් සීසන් එකට වගේ අල්ලලා ඔයාලා නුවර ගියොත් ඔයාලට බොට්නිකල් එකේ ලස්සන වයිබ් එකක් බලා ගන්න පුළුවන්. ලස්සනට මල් පිපිලා හරිම ලස්සනයි. ඉතින් අපිට එච්චර ලස්සන වයිබ් එකක් තිබ්බේ නැහැ එදා තිබ්බ ක්ලයිමේට් එකත් එක්ක. ඊට පස්සේ පේරාදෙණියේ ඉඳන් අපි නුවරට ආවා. අපි බස් එකේ එන්න තීරණය කරා. ඊට පස්සේ අපි ඉන්ටර්සිටි බස් එකට නගින්න කියලා යනකොට සෑහෙන සෙනගක් හිටියා. ඉතින් අපි තීරණය කරා ඒ පොලිමේ ඉඳලා බස් එක ගන්නවට වඩා අපිට ඊට වඩා ඉක්මනින් ගෙදර යන්න පුළුවන් CTB බස් එකේ හරි ප්‍රයිවට් බස් එකේ හරි ගියොත් කියලා. ඉතින් රෑ 11:00 වගේ වෙනකොට අපි ආවා. ඉතින් මේ විදිහට තමයි අපේ one day candy trip එක ඉවර වුණේ. Thank you මගේ vlog එක බැලුවට. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් මේක share කරන්න. අනිවාර්යෙන් මතක් කරලා subscribe කරලා තියාගන්න මගේ channel එක. So thank you guys. See you in next video. Bye bye.